මේ කතාව ටිකක් පරණ කතාවක්. ඒ කියන්නේ අන්දරේගේ කාලේ කතාවක්. අන්දරේ තමයි රජ්ජුරුවන්ට ළඟින්ම හිටිය හිතවතා. ඒ වගේම හැම රජ්ජුරුවන්ට දුකට සැපට වගේම රජ්ජුරුවන්ටගේ ටිකක් රජ්ජුරුවෝ විවේක සුවයෙන් ඉන්න වෙලා අන්දරේගේ කතාවල් තමයි කොයි විලත් අහගෙන ඉන්නේ. ඉතින් ඔහොම ඉන්න අන්දරේට ඉන්න අතරේ දවසක් මේ වෙදෙක් වෙද මහත්තයා ටිකක් අන්දරේට වඩා රජ්ජුරුවන්ට කිට්ටු වුණා. රජ්ජුරුවත් යන හැමතැනම මේ වෙද මහත්තයවත් එක්කගෙන යන්න පුරුදු වුණා. අන්දරේට මේක ටිකක් හිතට අමාරුයි. මොකද අන්දරේව ටික ටික ඈත් වෙන්න පටන් ගත්තා. ඉතින් දවසක් අන්දරේ මේකට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා ඉන්නකොට අන්දරේට ඔන්න chance එකක් ආවා. මේ වෙදාව එක්ක රජ්ජුරුවෝ රජතුමා දඩේමේ යන්න සූදානම් වුණා. මේ වෙදාවත් එක්කගෙන යන්න. අන්දරේව දැකපු රජ්ජුරුවෝ කිව්වා අන්දරේ ඔහෙත් සූදානම් වෙන්න එහෙනම් එන සතිය දවසක මේ දඩේමේ යන්න අපි මේ වෙද මහත්තයයි අන්දරේ අපි ඔක්කොම රජකමේ දඩේමේ යන් කියලා. පස්සේ අන්දරේ හිතුවා අන්න chance එක නියම වැඩේ මං දැන් වැඩක් දෙන්න ඕන කියලා. අන්දරේ කරපු වැඩේ පయ్య හේදුවේ නෑ මේ සතියම. පොල් කුඩු පිටින් තමයි හිටියේ. ඉඳලා පරණ ජොකෙකුත් ඇඳගෙන එදා මේ ගමනට පිටත් වුණා දඩේමේ යන්න. මෙහෙම මේ 3 දෙනා තවත් එයාගේ සහායක පිරිසක් ඉන්නේ නැති. කට්ටිය යද්දී එකපාරටම අන්දරේ කියනවා මට පොඩ්ඩක් චූවරයි මම පොඩ්ඩක් කැලේට ගිහිල්ලා එන්නම් කියලා. පස්සේ ඔහොම කියලා අන්දරේ පොඩ්ඩක් කැලේ පැත්තට ගිහිල්ලා චූ කරන ගමන් එකපාරටම කෑ ගහනවා. මෙන්න සර්පෙක් කෑවෝ කියලා කෑ ගහනවා. මාව මරවෝ කියලා. ඊට පස්සේ රජතුමා මොකද කරේ? මේ වෙදාට කියනවා යන්න ගිහිල්ලා බලන්න කියලා. අන්දරේ පයි අල්ලගෙන කෑ ගහනවා. පස්සේ රජතුමා කියනවා අන්දරේගේ විසවරන්න කියලා. දැන් මොකද කරන්නේ? වෙදාට කරන්න දෙයක් නැහෙනි. වෙදා ඉතින් අන්දරේගේ කටර අරගෙන විසහිරුවා. අන්දරේ හිමින් සිරුව රජතුමා හැට වෙනකන් ඉඳලා වෙදාට කියනවා ඇද්ද වෙදෝ මන් තොට කටර දුන්නා. දැන් ඉතින් මෙතනින් තොලොංචි වෙලා ඵලයන් තෝ තවත් ඉස්සරහට රජතුමා ගාවට වෙලා හිටියොත් තොට තව මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඔන්න ඔහොමයි අන්දරේගේ වැඩ.